හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් නේද? ඉතින් ඔයාලවත් හරි ආදරෙන් මගේ channel එකට පිළිගන්නවා. ඔන්න ඉතින් මේ ලස්සන දවස අපේ මතක පොතට ලස්සන මතකයන් එකතු කරගන්න තමයි මේ අපි හදන්නේ. තාමත් අයිස් මිදුණු කඳු අතර මහා නිල් පාට ජල කඳන් අතරින් රෝස ගස් අතරින් අපි මේ යන්න හදන්නේ නවසීලන්තේ තවත් ලස්සන තැනකට. ගමන අතරතුර මේ වාගේ ලස්සන තැනක් දැක්කහම මග නොහැර යන එක මගේ පුරුද්දක්නේ. ඉතින් මම නැවතුණා චුට්ටක් මේ ලස්සන විඳින්න. අර ඈතින් පේන ඝන වනාන්තරය, තාමත් හිම මිදුණු අයිස් කඳු, මේ නිල් පාට ජලය, මේ ලස්සන මට නම් හරියට හීනයක් වගේ. මේ සොබාදහමෙන් ලැබුණු ලස්සන මේ තරම් ආරක්ෂා වෙලා තියෙන්නේ මේ පරිසරයට ආදරය කරන මිනිස්සු නිසාමයි. ඔයාලට පේනවත් වගේ බලන්න පොලිතින්, වතුර බෝතල්, ඒ වගේ කිසිම දෙයක් මේ වෙරළේ දකින්න නැහැනේ. දවසකට මිනිස්සු 100,000 ගාණක් ඇවිත් ගියත් ඒ පරිසරයේ ඒ තිබුණ ලස්සන ඒ විදිහටම ඉතුරු කරලා තමයි පරිසරය විඳින්නේ. ඒ හින්දාම හැමදාම එන මිනිස්සුන්ට ලස්සන පරිසරයක් ඉතුරු වෙලා තියෙනවා. ඉතින් මම මෙතෙන්ට ආවා මීට අවුරුද්දකට කලින්. ඒ එන දවසෙත් මේ තරම්ම මේ තැන හරිම ලස්සනයි. ඔන්න බලන්නකෝ චූටි පැටියත් ෆොටෝ එකට ඉන්න අපූරු. ආයක ලස්සන ආයෙත් ඉතින් තාමත් ගමන දුර නිසා අපි ඔන්න ආපහු ගමන යන්න පටන් ගත්තා. ඉතින් අද අපි යන්නේ ක්ලිනෝජි වලට. ක්ලිනෝජි කියන්නේ මෙහි තියෙන තවත් ලස්සන පරණ ගම්මානයක්. ඉතින් මං හරි ආසයි මෙන්න මේ විදිහට පාට මැච් කරලා අඳින්න. ලංකාවේදී නම් ගොඩක් වෙලාවට මම රෙදි ගෙනල්ලා මහලා අඳිනවා. ඒත් ඉතින් මෙහෙදි එහෙම කරන්න බෑ. සමහර වෙලාවට හොයාගන්නත් හරි අමාරුයි. සමහර වෙලාවට ඔන්ලයින් ඕඩර් කරලා ගෙනන ඒවා උනත් හරියට මැච් වෙන්නේ නැහැ වගේ. ඔන්න ඉතින් ඔන්න ඔහම අද ගමන තියෙන්නේ මෙන්න මේ විදිහට වැව වටේ යන්න තමයි. මට ඉතින් මේ වගේ ලොකුවට වැව් වරි මේ පහු කරලා යනකොට මතක් වෙන්නේ අපේ රටේ තියෙන ඉතින් පොළොන්නරුව, අනුරාධපුරේ වගේ තැන් තමයි. මොකද ඉතින් ඒ වගේත් මේ වගේ වැව් වටේ යනවනේ. ඉතින් ඇත්තටම ඒ ෆීලින් එක තමයි මට තාමත් දැනෙන්නේ. අද ඉතින් උදේ වෙදර් රිපෝට් එක චෙක් කරනකොට නම් තිබුණේ ක්ලවුඩි දවසක් කියලා. නමුත් ඉතින් තව නම් ඉර හොඳට පායලා තියෙනවා. ඔන්න කොහොම හරි අපි යන්න ඕන තැනට ආවා. ඇවිත් ඉතින් පොඩ්ඩක් වටපිටාව බලන්නම් කියලා මෙන්න මේ විදිහට අපි ඉතින් ගමන පටන් ගත්තා. ඉතින් වෙදර් රිපෝට් එක ඇත්තටම අද ක්ලවුඩි දවසක්. ටිකක් සීතලකුත් තිබුණා. ඒ වගේම ලොකු හුළඟ තියෙන දවසක් වුණා. ඔන්න පේනවද? මම මගේ හැට් එක පරිස්සම් කරගන්න දඟලන දැඟලිල්ල.
ඉතින් මම කිව්වත් වගේ අද ගොඩාක් හුළඟ තියෙන දවසක් නිසා මෙන්න මේ වගේ ගොඩාක් ඇක්ටිවිටි අපිට බලන්න පුළුවන් වුණා. ඇත්තටම මෙහෙට කලින් දවස් දෙක තුනෙම ගොඩාක් වැහැලා. ඒක හින්දා වතුර ගොඩාක් තියෙනවා. වතුර පාරවල් හැම තැනින්ම ගලලා අර පරිසරය වෙනස් වෙලා තියෙන්නේ. හපිද ඔයාට? ඔයාට හැපිද? ඔන්න ඉතින් පැටවුනන් ඉතින් එයාලගේ සෙල්ලම් කරන්න පටන් අරගෙන මෙන්න මේ වගේ දියපාරවල් හැම තැනම තිබුණා. ඉතින් අර මම පහු කරන් ආපු මහා වැව තියෙනවනේ. ඒ වැවට වතුර සපයන මුල්ම හරිය තමයි මේ හරිය. ඉතින් කොහොම වුණත් මෙහි බහින්න නම් එපා කියලා තියෙනවා. අපි ඉන්නන්න එහෙම එපා කියලා තියෙනවා. අද කොහොමත්ම වතුර සැරම දවසක්. ඔන්න ඉතින් අපි මුලින්ම හිතුවා මොනවා හරි කාලා ඉන්න ඕනේ කියලා. මොකද ටිකක් මෙතන ඇවිදින්න තැන් තියෙනවා. ඉතින් ඒ නිසා අපි මුලින්ම බබාලටත් කවලා ගෙනාපු දේවල් අපිත් කෑවා. ඉතින් මහ ලොකු දේවල් නන් නෙවෙයි, පළතුරු වගේ දේවල් තමයි ඉතින් අපි කන්න ගෙනාවේ. මේ ඉන්නේ මගේ දොඩම් පෙරේතයා. ඔයාලටත් ඉන්නවද මේ වගේ දොඩම් පෙරේතෙක්? එයා හරි ආසයි දොඩම් කන්න. එයාව හරිම අමාරුයි ඉතින් වීඩියෝ වලට එකතු කරගන්න. හරි අකමැති එයා. ඉතින් මම බලෙන් වගේ එයාවත් මෙන්න මෙතන වාඩි කරව ගත්තා වීඩියෝ එකට පොඩ්ඩක් ඉන්න කියලා. ඉතින් මේ තියෙන්නේ එයාලගේ මියුසියම් එකක් වගේ. ඒ වුණාට ඉතින් අපේ වගේ නම් දේවල් දක්න නෑ මෙතන. ඉතින් චිත්‍ර වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම එයාලා මෙතන පටන් ගත්ත හැටි, මේක හැදුන හැටි, මුල්ම තිබුණ කාලේ ඒ වගේ දේවල්. එතකොට මෙතන හැදෙන්න මේ විදිහට පාවිච්චි කරපු යන්ත්‍ර, ඒ වගේ දේවල් තමයි ඉතින් මෙතන තියෙන්නේ. ඔන්න ඉතින් මෙන්න මේ වගේ පාත් එකක් තියෙනවා. පොඩ්ඩක් මැද්දට යන්න අපි එතෙන්ටත් ගියා. ගොඩාක් හුළඟ සැරහින්දා බබා අඬන්න ගත්තු නිසා අපි ඉක්මනට මෙතනින් ආවා. ඉතින් මම මේ තැනට ආවා ගිය අවුරුද්දේ. මම ආපු මුල්ම කාලේ මම එතකොට ආවේ ඕටම් එකේ. ඉතින් ඕටම් එකේ පරිසරය හරි ලස්සනයිනේ. පාට පාට ගස් කොළන් වල කොළ වෙනස් වෙලා එහෙම තියෙනවනේ. ඉතින් හරි ලස්සනයි. එතකොට මීට වඩා දැන් ඉතින් මං ආවේ වසන්ත කාලේනේ. වසන්ත කාලේ කියන්නේ ඉතින් වැස්ස වැඩිම කාලයක්. මට හිතුණා ගොඩක් මල් ඇති කියලා. ඉතින් මම වසන්ත කාලෙත් මුල්ම හරිය වගේ මේ ගමන ආපු හින්දා එහෙම මල් එහෙම ගොඩක් ලොකුවට දකින්න තිබුණේ නැහැ. ඒ වුණාට ඉතින් කලින් අවුරුද්දේ ආවා ඕටම් එකේ. ඕටම් එකේ නම් හරිය ලස්සනයි. මොකද දැන් වැව මේ වතුර පාරවල් ඔක්කොම බොර වෙලා මඩ පාටයි. ඉතින් ඕටම් එකේ ආපුවාම එහෙම නැහැ. හරි ලස්සනට පිළිවෙලට දකින්න තිබුණා. මම ඒ වගේ ෆොටෝත් ඔයාලට ඇඩ් කරන්නම්කෝ. ඉතින් එහෙම තමයි නේද ජීවිතය. අපි හිතන දේවල්ම සිද්ධ වෙන්නේ නැහැනේ. අපි නොහිතන දේවලුත් ගොඩක් වෙලාවට සිද්ධ වෙනවා. අපේ ජීවිතෙත් එහෙමනේ. අපි සමහර තැන්වල සතුට විතරක් ඇති කියලා හිතුණට ඒ තැන්වල දුකක් තියෙනවා වැඩිපුරම. ඇත්තටම කිව්වොත් අපි නවසීලන්තේ ඇවිල්ලා අපිට ඉන්නේ අපි 4 දෙනා විතරයි වගේනේ. ලංකාවේදී නම් එහෙම නෑ. අපිට නෑදෑයෝ සහෝදරයෝ හැමෝම ඉන්නවනේ. ඉතින් මේ වගේ රටක තනි වුණාම මේ වගේ ඇවිදින්න ගියාම පොඩ්ඩක් මනසට රිලැක්ස් එකක් තියෙනවා. මොකද හැමදාම අපි කරන්නේ සල්ලි හොයනවා, එකම රූටින් එකක් වගේනේ. මොකද වැඩට යනවා, හවසට ගෙදර එනවා, කාමරයක් ඇතුලේ කොටු වෙච්ච ජීවිතයක්නේ. ඒත් පොඩ්ඩක් බබාලත් එක්ක මේ විදිහට එළියට යන්න ඕන පිට රටක ඉන්නවා නම්. මොකද ඒක මනසට පුදුම විදිහේ රිලැක්ස් එකක් කියලා මට නම් දැනෙලා තියෙන්නේ. ඉතින් මම මෙහෙට එන්න කලින් තමයි හස්බන්ඩ් ආවේ. හස්බන්ඩ් මෙහි ඉන්න කාලේ එයා
ඇත්තටම මේ වගේ ඇවිදලා නෑ. එයා මම ලංකාවේ ඉන්න කාලේ ඉඳන්ම කිව්වේ ඔයාලා මෙහි ආපු ගමන් අපි මෙහි හැමතැනම ඇවිදින්න යන් කියලා. ඇත්තටම ඉතින් දැන් අපි වැඩිපුරම කරන්නේත් ඒක. ඔන්න ඔහොම තමයි ඉතින් අද මේ ලස්සන දවස අපේ ගෙවිලා ඉවරුනේ. ඉතින් ඔයාගේ ජීවිතෙත් හැමදාම එකම රූටින් එකක්ද? හැමදාම ප්‍රශ්න වලට උත්තර හොයන එකක්ද? පොඩ්ඩක් වෙනසකට එළියට ගිහින් පොඩ්ඩක් මනස රිලැක්ස් කරගන්න. හෙට දවසේ ලස්සන වේ. අලුත් vlog එකකින් ආය අපි හමු. එතකම් පරිස්සමෙන් සතුටින් ඉන්න.